මල පහ පිට කරනකොට ඔබ තටමන්න ඕනේද? තටමනකොට ගුද මාර්ගයේ අසල මල පහ හිර වෙනවා වගේද? එහෙනම් ඔබටත් obstructed defecation කියන තත්වය තියෙනවා වෙන්න පුළුවන්. obstructed defecation ඇති වෙන්නේ ඇයි? obstruction defecation හඳුනාගන්නේ කොහොමද? මේ රෝගයට ප්‍රතිකාර කරන්නේ කොහොමද? මේ වීඩියෝ එකේදී අපි obstructed defecation ගැන කතා කරමු. සාමාන්‍යයෙන් මල පහ කරන්න වැසිකිළියට ගියාට පස්සේ ඔබ විශාල ලෙස තැටමිය යුතු නැහැ. විශේෂයෙන් මල පහ වේලිලා නැත්තම්, බඩ වේලිලා නැත්තම් වැඩි තැටමීමකින් තොරව මල පහ පිට කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි සමහරුන්ට මේ වගේ වැසිකිළියට ගියාම පහසුවෙන් මල පහ පිට කරන්න බෑ. බඩ වේලලා නැතත්, මල පහ එච්චර ඝන වෙලා නැතත් වැසිකිළියේදී තටමන්න ඕනේ. තටමුවත් ගුද මාර්ගය ආසන්නයේදී මල පහ හිර වෙලා වගේ දැනෙන්න පුළුවන්. මේ තත්ත්වය බඩ වේලීම විතරක් නෙමෙයි. මේකට obstructed defecation කියලා කියනවා. obstructed defecation ඇති වෙන්න හේතු කීපයක් තිබෙනවා. සාමාන්‍යයෙන් මල පහ පිට කිරීමේදී ඔබේ මහා බඩවැලේ අවසාන කොටස, ඒ කියන්නේ rectum කියන කොටසට ඇතිවන මල පහ සාමාන්‍යයෙන් පිටතට ඒමට ගුද මාර්ගයේ චක්‍ර පිදාන, ඒ කියන්නේ sphincters රිලැක්ස් වෙන්න ඕනේ. මේ මාංශ පේශීන් තද වෙලා තිබ්බොත් rectum කියන කොටසේ තියෙන මල පහවලට එළියට එන්න බෑ. මේ මාංශ පේශී වල ක්‍රියාකාරීත්වයේ ඇතිවන අසාමාන්‍යතා නිසා තමයි obstructed defecation එන්නේ. ඒ වගේම rectum කියන කොටස සහ යෝනි මාර්ගය අතර තියෙන පටකවල දුර්වලතාවයක් ඇති වෙලා තියෙනවා නම්, rectocele කියන තත්වයක් ඇති වෙලා තියෙනවා නම් එතනත් මල පහ රැඳෙන්න පුළුවන්. ඒ අවස්ථාවලත් මේ වගේ රෝග ලක්ෂණයක් ඇති වෙන්න පුළුවන්. obstructed defecation, ඒ කියන්නේ මල පහ ගුද මාර්ගය ඇසල හිරවීම බඩ වේලවීම නෙමෙයි. මේ සඳහා බඩ වේලීමට දෙන ඖෂධ වලින් සුවයක් ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය හඳුනා ගන්න වෛද්‍යවරයෙක් කායික පරීක්ෂණයක් කරන්න අවශ්‍යයි. ඒ අවස්ථාවේදී ඔබේ ගුද මාර්ගයේ යමට තියෙන මාංශ පේශී පරීක්ෂා කරලා බලලා මේ මාංශ පේශීන් අසාමාන්‍ය විදියට සංකෝචනය වෙනවා නම්, රිලැක්ස් වෙන්නේ නැත්නම් වෛද්‍යවරයාට මේ ගැන සැක කරන්න පුළුවන්. මේ වගේ තත්ත්වයක් ගැන වෛද්‍යවරයා සැක කරනවා නම් ඔබව ඊට අවශ්‍ය පරීක්ෂණයකට යොමු කරනු ඇති. මේ තත්ත්වය හඳුනා ගන්න ගුද මාර්ගයේ මාංශ පේශීන් පරීක්ෂා කරන anorectal manometry කියන පරීක්ෂණය කරන්න ඕනේ. මේ පරීක්ෂණයේදී rectum කියන කොටසේ පීඩනයක් ඇති වෙන්නේ නැත්නම්, එහෙමත් නැත්නම් ගුද මාර්ගයේ මාංශ පේශී සංකෝචනය වෙනවා නම්, රිලැක්ස් වෙන්නේ නැත්නම් ඒක හඳුනා ගන්න පුළුවන්. මේ විදියට obstructed defecation හඳුනාගත්තට පස්සේ එයට ලබා දෙන ප්‍රතිකාර කීපයක් තිබෙනවා. ඒ මූලික වශයෙන්ම අපි ලබා දෙන ප්‍රතිකාරය තමයි biofeedback. ඒ කියන්නේ ගුද මාර්ගයේ මාංශ පේශීන් වලට ලබා දෙන ව්‍යායාම, physiotherapy exercises. මෙහිදී ඔබේ ගුද මාර්ගයේ මාංශ පේශී රිලැක්ස් වෙන්නේ නැත්නම් ඒ ගැන ඔබව දැනුවත් කරලා එය නිසි ආකාරයෙන් කරන ආකාරය ඔබට උගන්වනු ඇති. ඔබේ rectum කියන කොටසේ පීඩනය ඇති වෙන එක මදි නම් ඒ ගැනත් ඔබට ඒ නිවැරදි කරන ආකාරය ගැන කියලා දෙනවා ඇති. මීට අමතරව ඖෂධ වලින් මේ සඳහා ලබා දෙන්න පුළුවන් සහනය අඩුයි. මොකද මේකේ ගැටලුව මල පහවල ඝන බව නෙමෙයි. හැබැයි ඔබ දිනකට අනිවාර්යෙන්ම වතුර ලීටර් 2ක්වත් ලබා ගන්න ඕනේ. එළවලු, පළතුරු සහ තන්තු තියෙන ආහාරත් වැඩියෙන් ලබා ගැනීම සුදුසුයි. ඊට අමතරව ඖෂධ අවශ්‍ය නම් වෛද්‍යවරයා එය නිර්දේශ කරනු ඇති. ඔබටත් මෙම රෝග ලක්ෂණ තිබෙනවා නම් ශල්‍ය වෛද්‍යවරයෙක්ව හමු වෙන්න. මගේ YouTube channel එකේ, Facebook page එකේ සහ Instagram feed එකේ මේ වගේ තවත් වීඩියෝ ඔබට නරඹන්න පුළුවන්.